හෙලෝ යාළුවනේ කොහොමද වෙනදා වගේ අද පිළිගන්නවා මගේ පුංචි ගෝල්ඩ් වලට. ඉතින් මේ ඉන්නේ මගේ ඉස්සරහ වීඩියෝ එකේ කුකුළු ටික. ඉතින් අර ඉන්නේ කුකුළු දෙන්නා. දුඹුරු පාට ඉන්නේ කිකිලියෝ දෙන්නා. ඉතින් යාළුවනේ පේන ඇතිනේ මගේ කුකුළු ටික 10 දාලා තියෙන්නේ. ඔන්නෝමයි තින්නේ. හාර කනවා. හරි ඉතින් මේ මම ඔයගලන්ට කූඩුව පෙන්නන්නම් මගේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ කූඩුව. මේ ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ ලිය. ඉතින් මෙන්න මේකේ සුදු එක්කිනා තමයි වෙඩියෙන් මඩලන්නේ. මේ අරයාගේ වොයිස් එක තාම හදාගෙන එන ගමන් ඉන්නියා. බලන්න කොහොම මම කූඩුවෙන් එළියට අරන් වීඩියෝ දාන්න. ඉතින් මේ ඕගොල්ලෝ මගේ මාළු වීඩියෝ එකක් කරාම එන්නේ එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බ එක්කෙනෙක් කෝ ජෑම් ගුරාමියා කියලා. මම ජෑම් ගුරාමියා පෙන්නන්න. අපි යන් ජෑම් ගුරාමියා බලන්න. මෙන්න මේක තමයි ජෑම් ගුරාමියා ඉන්නේ. ඔයාලා ඉන්න පොඩ්ඩක්. හබරල කොලයක් දාලා ඉඳ පේන්නේ මේ ඉන්නේ. මෙන්න මෙයා එන්න පතයි පොර. මගේ කූඩුවේ මෙන්න මේ වගේ පැත්තේ සයිඩ් එකේ මෙන්න මෙහෙම ගහලා තියෙනවා ඉටි කොලයක්. ඒ අය කිව්වා මේ එහා පැත්තෙන් දැලක් ගහලා තියෙන්නේ. හින්දා හිරිකිඩේ නැහින්දා. ඉතින් අපි කුකුළු ටික එළියට ගමු. බහ 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 ඉක්කිනෙත් තව කූඩුවේ. ඉතින් යාළුවනේ මේ කුකුළු දෙන්න පෙන්නනකොට ලයික් හොඳ කිකිලිය දෙන්න පෙන්නනකොට සබ්ස්ක්‍රයිබ් හොඳ කට්ටියෙන් පෙන්නන එකට කමෙන්ට් හොඳ ඔච්චරයි ඉතින් පෙන්නන්න තියෙන යාළුවනේ. වතුර එක දෙන්න ඕනේ මේගොල්ලන්ට. බහ 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 කයි පස්සේ ඉතින් ඔච්චරයි කෙටි වීඩියෝ එකක්. ඉතින් අදට ගිහින් එන්න යාළුවනේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි ගෝල්ඩ් පැල.